මහත් වෙන්න මේක මම ගන්න දෙවැනි ප්‍රොඩක්ට් එක. එන්න වැදගත් කාරණාවට. ඕකේ. මේක try කරලා බලන්න ඔයාලා. අවසාන ප්‍රොඩක්ට් එක. යෝ මේවා මහා විකාර vlog. Good morning ළමයි. හරි ඉතින් ඔයාලා ඔන්න මම මහත් වුණේ කොහොමද කියන vlog එක ගොඩාක් අය මම ගේනකම් කමෙන්ට් දාලා ඉල්ලුවානේ. කමෙන්ට් දාලා මට බැනලා හරි. sorry මම vlog එකක් ගන්න කරක් වුණා. ඒක හරි. එන්නද මටත් ඉතින් වැඩ තියෙන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට vlog එකක් කරන්න බැරි mood එක යන වෙලාවල් තියෙනවා. මට පරක් වුණා. හැබැයි දැන් අද කරනවා. මේකප් නැතුව බලාගන්න. හරි සුදුස් කාලා චුටි මේකප් එකක් දාගෙන ආවා. ඉක්මනින් දැන් අපි vlog එකට. මම තාම කල්පනා කරන්නේ ඔයාලට මේ vlog එක කියනවද නැද්ද කියලා. Hi welcome back to my YouTube channel. ඔන්න හැමෝම බලන් හිටපු ගොඩාක් අය කමෙන්ට් දාලා මෙසේජ් දාලා මට දැනලා ඉල්ලපු vlog එක ගෙනාවා. මම කොහොමද මහත් උනේ කියන එක. ඒක ගැන කතා කරන්න තමයි තියෙන්නේ. කියවිල්ලක් තමයි ඉතින් අද අහන්න ඉන්න තියෙන්නේ. මගේ before after photos දකින්න නැති intro එකේ 2022 වගේ කෙට්ටු උනේ මම මේ ඊයේ පෙරේද වෙනකම්ම try කරා මහත් වෙන්න. ඒකට මම එක ප්‍රොඩක්ට්ස් යූස් කරලා බලුවා. ડોක්ටර්ස්ලා ගාවට ගිහිල්ලා බෙහෙත් ගත්තා. ඊට පස්සේ මේවට ස්පෙෂලිස්ට් ડોක්ටර්ස්ලා ඉන්නවා. යාළුව හම්බුණා. මම එකක් මට තිබ්බා. ඒ කියන්නේ ඒකේ රිසල්ට්ස් ආවා. මට මතක විදියට මම මෙතනින් ඩීටේල්ස් ටික ඔක්කොම දාන්නම්. ඒක ස්මූති එකක්. ගොඩක් අය මේක දන්නවා. ගොඩක් ෆේමස් මේ ස්මූති එක. මුලින්ම කියන්න ඕනේ මම අද පෙන්නන ප්‍රොඩක්ට්ස් එතකොට බෙහෙත් ඊට පස්සේ විටමින් කොලජන් වර්ග ඒවා මම යූස් කරලා මට රිසල්ට්ස් තිබ්බ ඒවා මගේ එක්ස්පීරියන්ස් එක වචන මතක් වෙන්නේ නැහැ හලෝ අංක 1 මේ කිසි දෙයක රෙස්පොන්සිබිලිටි එකක් මම ගන්නෙ නැහැ ඔයාලා මම කියන පළියට මේවා යූස් කරලා මොකද vlog එක බලන්න මටත් ඒකේ සයිඩ් ඉෆෙක්ට්ස් ආවා සමහර අය කියන ඒවා යූස් කරලා ඊට පස්සේ 2 මම කිව්ව පළියට කිසි දෙයක් කරන්න යන්න එපා 3 ඔයාලාට මම මේවා කිසි දෙයක් රෙකමන්ඩ් කරන්නේ නැහැ මම මෙතනින් දාන නැචරල් දේවල් try කරලා කමක් නැහැ මම පෙන්නන බෙහෙත් ඒවා මේවා try කරන්න යන්න එපා මේක try කරලා බලන්න මේකට ඕනේ ආනමාළු fresh milk රටින්ඩි ආයේ oats ඊට පස්සේ මම මතක නැහැ මී පැණි ඔන්නෝම දාලා ඒක try කරන්න පටන් ගත්තා මේක ස්මූති එක ඒක බොන්න තියෙන හිස් බඩ මොනවත් බොන්න කලින් උදේම නැගිට ගමන් සතියක් වගේ කරනකොට පොඩි රිසල්ට් එකක් තිබ්බ නටර එක දිගට ඒක බොනකොට වඩා අපිරින්න මම නැවැත්තුවා ඒක එක විදිහක් මම මේකට ගොඩාක් දේවල් try කරා මෙතන මං ගාව තියෙන්නේ හරිම චුට්ටි දේවල් ටිකක් ඒ විතර උණු හින්දා හේ තියෙනවා එහෙම නැත්නම් මම මේකට try කරපු තරම් මම දැන් සමහර වෙලාවට මට මේ ඒක මාර මානසික වදයක් වෙලා තිබ්බ කෙට්ටුණා කියන්නේ මම ඩයට් කරන්න ගිහිල්ලා පඬිත වැඩ කරන්න ගිහිල්ලා තමයි ඒක උනේ ඒක මගේ වැරද්ද ඒක වෙනම කතාවක් දැන් මම මේක බලන අයටත් කියන්නේ එහෙම අහන්න එපා එහෙම කියන්න එපා අපි හේතු දන්නේ නැහනේ මට එහෙම නොවනට සමහර ළමයෙක්ට මොකක් හරි අසනීපයක් හින්දා එයා එක දිගට කෙට්ටු වෙගෙන යන්න පුළුවන් එක දිගට මහත් වෙගෙන යන්න පුළුවන් අපි හැමෝටම මේ තියෙන බොඩි එක එක දිගට මේන්ටේන් කරන්න බෑ ඒකට මානසික වදයක් වෙන්න පුළුවන් හරි කරදරයක් වෙන්න පුළුවන් පාරේ දැකගම අනේ ඔයා මහත් වෙලානේ අනේ ඔයා කෙට්ටු වෙලානේ මේ මොකද කියලා එහෙම අහන්න එපා ඒක මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් මගේ ජීවිතේට ගත්තා මම කාව කොහොම දැක්කත් මම අහන්න යන්නේ නැහැ. අනේ මහත් වෙලා, අනේ කෙට්ටු වෙලා, අනේ සුදු වෙලා, අනේ කළු වෙලා. ඔයා හොඳින්ද? ඔයා සතුටින්ද? ඒ දෙක විතරක් මම අහනවා කවුරු හරි හම්බුනොත්. එතනින් හරි මම අහන්නේ නැහැ. හරි. back to topic. යන්නේ කොහෙද මල්ලේ පොල්? මම දන්නවා මම කියවන්නේ ගියාම ඉවරයක් නැහැ. මේක පටන් ගත්තේ මෙතනින්. මෙතනින් කියන්නේ කොතනින්ද? මට චිකන් ගුන්ය හැදිලා හොස්පිටලයිස් කරා. එතනින් පස්සේ අපේ මුලින්ම සාම්පල් එකක් ගන්නවනේ ලේ ගන්නවනේ ටෙස්ට් කරන්න මෙතෙන්ට කට්ටක් ගහලා මම වතුර බොන ළමයෙක් නෙමෙයි. ඒ කියන්නේ මට වතුර කියන එක වල දවසට එකපාරක් විතරක් බීලා ඉන්න පුළුවන්. උදේට කන්නේ නැහැ. 10 11 වගේ වෙනකොට තමයි නැගිටින්නේ. ඊට පස්සේ වොෂ් දාලා උදේට දවල්ටයි දෙකටම එකට කනවා. එතකොට දවල්ට විතරයි කෑවට පස්සේ වතුර චුට්ටක් බොන්නේ. ආයේ හවස ඉඳලා හිටලා චුට්ටක් බොනවා. ඒකත් මොකක් හරි මහන්සි වෙන වැඩක් කරොත්. මම වර්ක් කරන තැන AC තියෙන්නේ. ඉතින් මට වතුර තිබහ හැදෙන දේවල් කියන්නේ මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැනේ. අපි වාඩි වෙලා කම්පියුටර් එකක sorry AC එකක වතුර නොබොන තරන කට්ට ගහලා ලේ කියන්නේ ලේ ගන්නවා ලේ එන්නේ නැහැ මටත් රිදෙනවා ඒක සැරින් සැරේට කටු ගහනකොට ඒ යත්තේ ඊට පස්සේ අයින් කරලා මේ දැන් චිකන් ගුන්යත් මොනවද කියලා ටෙස්ට් කරන්න කලින් මේ ඇඩ්මිට් කරපු ගමන් වගේ ඊට පස්සේ මේ අතර ගැහුවා ඒ අතේ ලේ ගන්නවා නර්ස්ලා ලේ එන්නේ නැහැ මට මාරම විදිහට මේ එතන දුක් විඳින්න වුණා වතුර බීලා නැතුව ඊට පස්සේ ડોක්ටර්ස්ලා කරේ මුලින්ම මට සේලයින්
දුන්නා. ඒ කියන්නේ ඇඟ ඩිහයිඩ්‍රේට් වෙලා තියෙන. වතුර නැතුව හොඳටම ඩිහයිඩ්‍රේට් වෙලා තිබ්බේ. ඊට පස්සේ මුලින්ම ලේ ටිකක් ගන්න මට සේලයින් බෝතල් දෙකක් දෙන්න උනා ડોක්ටර්ස්ලාට. ඒ සේලයින් බෝතල් දෙක දීලා තමයි අත් දෙකට කටු ගහනවා. එතනින් පස්සේ මම හිතලා අම්බෝ මම වතුර බොනවා කියලා. මම ඉන්ස්ටෝල් කරගත්තා මෙන්න මේ ඇප් එක. හරිද? ඔයාලත් වතුර බොන්න නැති කෙනෙක් නම් මේක ඉන්ස්ටෝල් කරගන්න. මේකේ දාන්න වෙනවා ඔයාගේ උස දාන්න වෙනවා ඇප් එකේ බර. ඊට පස්සේ ඔයාගේ ඩීටේල්ස් ටික ඒජ් එක මට මතක විතර ඩීටේල්ස් ටික දාන්න ආවට පස්සේ ඒ ඇප් එක සජෙස්ට් කරනවා ඔයාට දවසට මෙච්චරක් වතුර ඕනි කියලා. හරිද? ඊට පස්සේ ඒ වගේම එක රිමයින්ඩ් එකක් එලාම් එකක් වගේ වදිනවා. ඒ කියන්නේ ඔයාට වතුර බොන්න ඕනේ ප්‍රමාණය එලාම් එකක් විදිහට රිමයින්ඩ් එකක් විදිහට පොඩි මෙසේජ් එකක් එනවා. ඒ ටයිම් එකට ඔයාලට පුළුවන් ඔයා ළඟ බොටල් එකක් තියාගෙන ඔයා වර්ක් කරනවා නම් ඒක ගන්න. මම ඒක තමයි මට ගොඩක් උදව් වුණේ. හරිද? මුලින්ම මම ඉතින් ඒක නිකමිට මට වතුර පෙවෙන්නෙම නැති හින්දා ඒ ඇප් එක ඉන්ස්ටෝල් කරලා ඒ තියෙන ලිමිට් එකට එලාම් එක වදින පාරට මම වතුර බිව්වා. ඊට පස්සේ සතියක් විතර ඔයගේ ෂේප් එකේ කරගෙන ගියාට පස්සේ මට සති එකහමාරකින් වගේ ඉවස ගන්න බැරි තරම් ඔළුවේ කැක්කුමක් ආවා. මම ඒ කියන්නේ කිසිම ලෙඩක් නැහැ. උණ නැහැ, හෙම්බිරිස්සාව නැහැ. ඒත් මට ඉවස ගන්න බැරි තරම් ඔළුව රිදිල්ලක් ආවා. ඊට පස්සේ එතන ડોක්ටර්ට පෙන්නන්න ගියාම ආයේ ડોක්ටර් කිව්වේ දැන් මම ඒ කියන්නේ එකපාර මේ වගේ වතුර බීගෙන යනවා කියන්නේ මගේ ඇඟට හුරු නැති දෙයක් නේ. මම ඒ කියන්නේ එච්චර වතුර බීපු ළමෙක් නෙවෙයිනේ. ඒ කියන්නේ අම්මෝ කියන්නේ නිසියාකාරව ඇඟට වතුර ලැබුණ නැහැනේ මීට කලින්. එතකොට දැන් ඒ වතුර ප්‍රමාණය ලැබෙන්න ගත්තට පස්සේ ඒක එකපාරට ඇඟට ඔරොත්තු නැහැ. බොඩි එක ඒකට රියැක්ට් කරන විදිහ තමයි ඒක. ඊට පස්සේ ડોක්ටර් කිව්වා කමක් නැහැ. ඔයා වතුර බොන්න හැබැයි ඇප් එකේ සජෙස්ට් කරන ප්‍රමාණයට වඩා පොඩ්ඩක් අඩුයි. ඊට පස්සේ ඔක හුරු වෙනකොට ඔයා ඒ වගේ සාමාන්‍යයෙන් දවසට ලීටර් 3-4ක් වගේ බොන්න ඕනේ මට මතක විදිහට. ඊට වැඩිද මන්ද. ඊට පස්සේ එතනින් පස්සේ තමයි මට බඩගින්න කියන එක එන්න ගත්තේ. හරිද? ඊට කලින් පෙන්නන්නම් මම යූස් කරපු ප්‍රොඩක්ට්ස් ඒවයේ මට තිබ්බ රිසල්ට්ස් සහ මම මේ කිසිම දෙයක් ඔයාලට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රොඩක්ට්ස් සාමාන්‍යයෙන් මම කන්ටිනියු කරපුවා නෙමෙයි. තමනාද කියන්න තියෙන්නේ මට. මම මේවට වගේ කියන්නේ නැහැ ආයේ කියන. මුලින්ම මෙතනින් මම අනේ මෙතන තියෙන හරීම පොඩ්ඩයි අනේ මං ගාව නැහැ. අපේ අම්මා විසිකල් ඉතින් පාවිච්චි කරන්නේ නැතුව තියාගෙන ඉඳලා වැඩක් නැහැනේ. මුලින්ම මම මේ ගෙන්න ගත්ත මට පේජ් එක මතක නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. ඔයාලා පුළුවන් නම් හොයාගන්න. මේ මහත් වෙන්න මේක මම ගන්න මොනවාද ප්‍රධාන කාරණාව මේක නැචරල් දෙයක්. මොනවාද ආයුර්වේද වගේ යන හින්දා තමයි බය නැතුව මම මේක ගත්තා. මේක herbal gain plus syrup එකක්. එහෙනම් මෙයාට ජිම් අක්කා කෙනෙක් ඉන්නේ ඔය. මේක බිව්වට පස්සේ බඩගින්න එනවා. මම මේක try කරපු දේවල් කියන්නේ පැණි රසක් එන්නේ. පැණි රසක් එක්ක මී පැණි තියෙන මී පැණිත් එක්ක පොඩි ආයුර්වේද රසක් වගේ එනවා. මේක හොඳට බොන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම අප්පිරියාවක් නැහැ. බය නැතුව බොන්න පුළුවන්. බය නැතුව කියන්නේ අප්පිරියාවකින් නැතුව බොන්න පුළුවන්. බිව්වට පස්සේ හොඳ බඩගින්න කියන්නේ හොඳ අර නිකන් බඩ පිච්චිලා යන නිකන් තියෙන ෆැට්ස් ඒ වගේ මට කියන්න තේරෙන්නේ නැහැ. බඩගින්න එනවා මේකට. මම මේක පාවිච්චි කරේ නැත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ. මට මතක නැහැ. මේක ගොඩාක් කල් දැන් නම් එක්ස්පයර් වෙලා ඇති. මේක එහෙමම මේක පෙන්නන්න විදිහක් නැහැ මෙතන. ඌමි නාලා ගත්තා. තනි කරම මී පැණි වගේ තියෙන්නේ. මන් දන්නේ මං මේක ආයි බොනවා. හලෝ ඕගොල්ලොන්ට පෙන්නුවානේ. ඇත්තම මාරයි. ඇත්තම මන් දන්නේ මේක මම රහත් එක සරක් යනවා. නවත්තපු හේතුව මම දන්නේ නැහැ. මම මේකට මහත් වෙනවා කියලා පේජ් එකේ හොඳ මට ගත්ත පේජ් එක නම් මේ පැණිම තමයි. මේ පැණිත් එක සරමුණා හරි තියෙනවා ආයුර්වේද. ප්‍රොමෝෂන් නෙමෙයි. මේවා පේඩ් ප්‍රොමෝෂන් නෙවෙයි. මම මගේ අතින් සල්ලි දීලා අරගෙන මේ ඔයාලට පෙන්නන දේවල් මම ඒක ආයි බොන්න ගන්නවා හලෝ. මේ මහත මට මදි. දෙවැනි ප්‍රොඩක්ට් එක සාවින් try කරපු එකක්. මේක ගොඩාක් වයිරල් මම දන්නවා. මේ ගැන ඔයාලා දන්නවා කියලා. ලේඩි වයිට් එක මේක කොලජන් එකක්. මේ 10000 ගාණයි. මම මේකෙන් ටින් 4ක් යූස් කරා. හරිද? මේ තියෙන යූස් කරපු ටින් 4. මේ තියෙන යූස් කරපු ටින් 4. මෙතනින් උන්නේ පළවෙනි ටින් 2 වගේ ඉවර වෙනකොට මම දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් දැනගන්න කියන මේක අපේ අම්මා බල්ලට කෑම දාලා.
මේකේ මම ගත්තේ මහත් වෙන්න තියෙන එක. ඒ වගේම මේක ස්කින් එකට හොඳයි, සුදු වෙනවා, ග්ලෝ වෙනවා, නේල්ස් වලට හොඳයි, කොණ්ඩේ එහෙම ගලනවා. ඒ ඔක්කොම කොලජන් එකක් එනවල හැමෝම දන්නවනේ අපේ ඇඟට කොච්චර හොඳයිද කියලා කොලජන් එකක්. මේ ලේඩි වයිට් එක පළවෙනි ටින්ඩ් එක වගේ. ඒ කියන්නේ ඒකත් වතුර චුට්ටකට දිය කරලා මේ ස්පූන් එකක් දාලා දිය කරලා බොන්න තියෙන්නේ රසයි. ටිකක් මට ඒක රස මතක නැහැ රාස්බෙරි වගේ රසක් තියෙන්නේ. බොන්න පුළුවන් රහයි. මම මේක පළවෙනි ටින්ඩ් එක බීලා එනකොට මාව මාර ලස්සනට සුදු වෙලා මහත් වෙලා මේ ඉතින් කිරි කෑල්ල වගේ. පළවෙනි ටින් එකයි දෙවෙනි ටින් එකයි විතරයි. ඊට පස්සේ එකක් 10000 ගාණක් තුන්වෙනි ටින් එකයි හතරවෙනි ටින් එකයි යූස් කරනකොට අර බලාගෙන ඉන්නකොට වගේ ලස්සන වෙලාවක එකපාරට නිකන් හුලං ගියා වගේ බැස්සා. අතින් පස්සේ මට ආයි ගන්න උනේත් නැහැ. ගන්න උනන්දුවක් තිබෙත් නැහැ. මොකද ඒක නවත්තපු ගමන් ඒ විදිහට මම මගේ ඔපිනියන්ස් කියන්නේ මම දන්නේ නැහැ. අර ලේඩි වයිට් ගන්නවා නම් ගොඩාක් හොඳට හොයලා ගන්න. මොකද දැන් හැමතැනම ලෝකල් ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඔරිජිනල් ඒවා හොයාගන්න හරිම අඩුයි. මම මේ කිසි දෙයක් පේඩ් ප්‍රොමෝෂන් නෙවෙයි මගේ අතින් සල්ලි දීලා මගේ රිසල්ට්ස් තමයි මම මේ ෂෙයා කරගන්නේ. මම ආයි කියනවා සැරින් සැරේට කියනවා මේ කිසි දෙයක වගකීම නම් මම ගන්නෙ නැහැ. ගන්න නැහැ කියන එකට හේතුව මම කියන්නම්. දැන් මම ඔන්න ඔය විදිහට try කරානේ අරයා කියන ඒවා මෙයා කියන ඒවා නොදන්න මිනිස්සු දන්න මිනිස්සු ඔක්කොම කියන ඒවා try කරලා මගේ කකුල් දෙක එකපාරට කියන්නේ ඒකත් කොලජන් එකක්. හරිද? මම ඉතින් කොලජන් නේ ලේඩි වයිට් එක ඕකේ වුණා මට ඒ කාලේ මම ළඟදි ගත්තේ ඒවා නෙමෙයි කියන්නේ අවුරුදු දෙකක් එකහමාරක් දෙකකට විතර කලින්. ඔව් එකහමාරක් දෙකකට විතර කලින් ගත්තේ ඒවා ගැන කියන්නේ. ලේඩි වයිට් එක කොලජන් එකක් හින්දා මම බය නැතුව අර මගේ දන්න කෙනෙක් කියපු කොලජන් තව කොලජන් එකක් try කරා. සාමාන්‍යයෙන් ඒක try කරලා මාස දෙකක් විතර යනකොට රිසල්ට් එකක් තිබ්බා. ඊට පස්සේ මම මේ ඔෆිස් එකේ තුවාල වෙලා ඉන්නේ. හැබැයි පොඩ මගේ කකුල් දෙක මම ෆොටෝස් දාන්නම්. කකුල් දෙක ඉදිමෙන්න ගත්තා. රිදෙන්නෙත් නැහැ. හිරි වැටිලත් නැහැ. ඊට පස්සේ කැක්කුමකුත් නැහැ. මොනවත්ම නැහැ. මේ නිකන් මට තේරෙන්නේ කිසිම මොනවත් නැහැ. තියෙන සාමාන්‍ය විදිහමයි. හැබැයි බලන් ඉන්නකොට ඉදිමෙනවා. කකුල් දෙක. ඊට පස්සේ බැලුවා දවසක් දෙකක් හරි ගියේ ඊට පස්සේ ආයේ ડોක්ටර්ව හම්බෙන්න ගියා. ડોක්ටර්ව හම්බුනාට පස්සේ ડોක්ටර් කෙලින්ම ඇහුවේ ඔයා මහත් වෙන්න මොනවා හරි try කරනවද? ඔව්. ඊට පස්සේ කිව්වා ඒක එතනින් නවත්තන්න කියලා. ඇත්තටම ඒක side effect එකක් විදිහට තමයි අවිල්ලා තියෙන්නේ. මම ඒක දිගටම use කරා නම් ඒක මට kidney වලට කෙලින්ම බලපානවා. හරිද? ඉතින් ඒකින්ද කවුරුත් මම කියන පළියටවත් ඔයාලා කිසි දෙයක් try කරන්න එපා. this is the final product. මොකද මම කෙට් වෙලා මගේ ඇඟේ විටමින් නැහැ. ඊට පස්සේ තියෙන්න ඕනේ මෙලෝ මල දානයක් නැහැ. කටු ටිකයි හමයි විතරයි අන්තිමට මට ඉතුරු වෙලා තිබ්බේ. ඇත්තම එහෙම hina වෙලා කිව්වට මම සෑහෙන down වෙලා හිටියේ හැම අතින්ම. හරිද? hina වෙලා එදා ඒ කාලේ අහපු අයට කෙට්ටුවෙනි ඇට සැකිල්ලක් වගේනේ කියලා කිව්ව හැමෝටම hina වෙලා හිටියට ගෙදර ඇවිල්ලා සෑහෙන්න down ගියපු ළමයෙක් මම. අන්තිමට ડોක්ටර් මට මෙන්න මේක දුන්නා. මේක මහත් වෙන්න. මේකට බඩගිනි යනවා කියලා මම මේක ඔයාලට හරියන්නේ නැහැ. හින්දා මේක මේ මගේ එකක් මම පෙන්නන එකක් මම පෙන්නුවා කියලා ඔයාලා අරගෙන බොන්න එපා. පළවෙනියට මගේ ඇඟේ අයන් අඩුයි. මගේ ඇඟේ ඉතින් තියෙන දෙයක් නැහැනේ. අයන් දුන්නා. අයන් ටැබ්ලට් ඊට පස්සේ අපටෝ කෙයා කියලා මේ සිරප් එක දුන්නා. ඒ සිරප් එක දුන්නා මේකට බඩගිනි එනවා කියලා. මේ කකා මේ පේනවනේ. මේ කිසි දෙයක් මම කන්ටිනියු කරලා නෑ. මෙන්න මට ડોක්ටර් දුන්න අයන් ටැබ්ලට් කාඩ් එක. ඔයගොල්ලන්ට පේනවා මේකෙන් මම ටැබ්ලට් කීයක් යූස් කරලාද කියලා. කිය. මේ අද ඊයේ ගත්තේ. ඒවන්නේ මේ කිසිම දෙයක් මම කන්ටිනියු කරන්නේ නෑ. මම කම්මැලි ළමෙක් රයිට්. අපේ අම්ම උදේට කෑම හදලා තියෙනවා මහත් වෙන්න. ඕකේ. මේක try කරලා බලන්න ඔයාලා. අරගෙන අලගෙඩි මම ඔයාලට අලගෙන දෙන්නම් කියන අල තියෙන පොටෑටෝ අරගෙන එක උදේ ඒ කියන්නේ ඒක තම්බලා පොතු යවලා ඒකට බටර් දාලා ආයේ ගම්බීස් කුඩු චුට්ටක් දාලා මයොනයිස් තියෙනවා චුට්ටක් දාලා හොඳට මෑෂ් කරලා පොටෑටෝ ටික උදේ කන්න. ඒකේ රිසල්ට් එකක් තියෙනවා. මම පොටෑටෝස් වල පොඩ ආසයි. ඒක මම කරා. ඒකේ රිසල්ට් එකක් තියෙනවා. අනේ ඔය විදිහට කිව්වොත් මම කරපුවා මම මහත් වෙන්න try කරපුවා ගොඩක් තියෙන වෙනාට මට දැන් මතක් වෙන විදිහට මම ඔක්කොම කියන්නම්. ඒක try කරලා බලන්න. මොකද බය නැහැනේ පොටෑටෝ කෑවා කියලා මොනවත් වෙන්නේ නැහැනේ. හරි කොහොම හරි මහත් වුණා කියලා අමතක වුණා. ප්‍රධාන දේ මම මහත් වෙන්න ගන්නේ මෙන්න මෙතනින්. මම වීඩියෝ එකක් දැක්කා TikTok එකේද කොහෙද මුන් පීරියඩ්ස් ලඟ වුණාම අර ගොඩාක් බඩ රිදෙනවානේ ඒක අඩු වෙනවා කියලා මුන් යට පැලවෙන්න දාලා පැලමුන් කියලා අපි කියන්නේ
පැලමුන් මුංට සාමාන්‍යයෙන් රෑ 3ක් 4ක් වගේ පෙඟෙන්න දාලා තිබ්බම මුං ඇට වලින් පැල මුල් ඇදෙනවා චූටි සුදු පාට මුල් මම මේ කොහෙන් හරි දාන්නම් එන්න ඒකට පොල් ඒ මුංගට පැල වෙන්න දාලා පැලමුන් ටික අරගෙන තම්බලා පොල් දාලා කන්න ඒකෙන් ඒ පීරියඩ් පේන් එක නැති වෙනවා ඉතින් මට ගොඩාක් පීරියඩ් පේන් එක එන කෙනෙක් විදියට මම ඒක try කරා try කරාට පස්සේ ඒක ඇත්තට මේ පේන් එක අඩු වෙනවා මොකද මාර විදියට යකඩ මං හිතන්නේ යකඩ විටමින්ස් ඒකේ ගොඩාක් ඉන්ක්ලූඩ් වෙනවා මම මතක නැහැ මාරම බෙනිෆිට් එකක් තියෙන දෙයක් මම මේ කියන්නේ මේක කරලා බලන්න මෙන්න මේ vlog එකේ බය නැතුව මම කරලා බලන්න කියලා ඔයාලට සජෙස්ට් කරන්නේ මේක හරික කෑවට පස්සේ මට ඒකේ රසට ආසයි හිතුණා නිකන් කිරි රහක් වගේ එන්නේ ඊට පස්සේ මම සාමාන්‍යයෙන් සතියට දෙපාරක් තුන් පාරක් විතර ඔය උදේට මේ කන්න පරක් වෙන දවසට මම රැට මුං ඇට ටික පෙඟෙන්න දාලා අම්මට කියලා ඉක්මනට මේ පැලමුං ඇට තියනවා නම් තම්බගෙන ගිහිල්ලා කන වෙලාවල් තිබ්බා එන්නේ ඒක මට මහත් වෙන්න මාර ලොකු පුෂ් එකක් වුණා ඒක මාර බෙනිෆිට් ගොඩක් තිබ්බා ඒකේ එන්න වැදගත් කාරණාවට මහත් වුණා කියන්නකො ඔයාලා හිතනවා නම් කාපු ගමන් වාව් මෙහෙම ෂේප් වෙලා එනවා කියලා බලාගෙන ඉන්න මෙන්න මේ විදියට මාව ජිම් කප්පගේ වගේ බඩ ඇවිල්ලා පිපිරෙන්න ඕන මෙන්න වගේ මහත් වෙන්න ගත්තා මෙතන බලන්න මගේ බඩ අනේ අම්මෝ එකපාරට දැන් මට ඒකත් ස්ට්‍රෙස් එකපාරට දැන් මහත් කාගෙන යනවා මම හරියට ඊට පස්සේ කන්න ගත්තා තුන් වේලට අමතරව තව පොඩියට ස්නැක්ස් අනම් මනම් රටින්දී ගොඩක් රටින්දී ඊට පස්සේ කජු ඒ වගේ දේවල් කෑවල් චූටි ඕට්ස් චූටි බබාලගේ තියෙන සීරියල් අන්න ඒක කෑවා ඕට්ස් එහෙම හරියට කෑවා මම ඕට්ස් උයි කජුයි කිරි දාලා බබාලට දෙන සීරියල් තියෙන්නේ ඒ වගේ හදලා හැම පාරම වගේ කෑවා. අනේ මන්ට කියනවනම් ගොඩක් දේවල් තියෙනවා ළමයි. ඊපස්සේ මේ විදිහට මාව ගොඩාක් මහත් වෙන ගත්තට පස්සේ මට ජිම් යන්න ටයිම් එකක් නැහැ. ඒ හින්දා මම වර්ක්අවුට් කරන්න කියලා මම මේකෙන් කලින් වර්ක්අවුට් කරලා තියෙනවා. මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න හැම ළමයාම මේක බලන මෙන්න මේ විදිහට බඩාවට පස්සේ මම ස්පෝර්ට්ස් කරපු ළමයෙක් 2019 ඉඳලා මට සාමාන්‍යයෙන් වර්ක්අවුට් එකක් කරායින් පස්සේ නෝමල් වගේ වෙන්නේ. ඊට පස්සේ මේ මට තේරුණා මේ යන විදිය හරි නැහැ. මම හොඳට මහත් වෙලා ඊට ටයර් පැනලා කැත වෙලා ඊට පස්සේ මම ඉක්මනට මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගත්තා. මොකද බය නැතුව ඉන්ස්ටෝල් කරගත්තේ මම මේක මීට කලින් යූස් කරලා තියෙන ඇප් එකක් හින්දා. මේකත් අර මම කිව්වා වගේ ඔයාගේ උසයි බරයි වයසයි අනිත් ටික මතක නැහැ ඩීටේල්ස් දාන්න එනවා. එතකොට ඔයාට මොනවාද ෂේප් වෙන්න ඕනේ ඒ දේවල් ඩීටේල්ස් දාන්න එනවා. ඊට පස්සේ ඇප් එකෙන් සජෙස්ට් කරනවා ඔයාට මොනවාද ඔයාට දවස් දින වර්ක්අවුට් කරන්න තියෙන වර්ක්අවුට්. විනාඩි 20කට වඩා අඩු කාලෙකින් තමයි සාමාන්‍යයෙන් මේ වර්ක්අවුට් එක ඉවර කරලා දාන්න පුළුවන්. කම්මැලි නම් බොරුවට කරන්න දඟලන්න එපා. මම හිතුවේ නෑ මම හිතපු නැති විදියට මට මේ මම ඇප් එක ඉන්ස්ටෝල් කරා මගේ ඩීටේල්ස් දැම්මා. දාලා මම ගෙදර එනකොට ඔෆිස් ඉවර වෙලා 8 එහෙම මම වර්ක්අවුට් කරා. මට සජෙස්ට් කරපු වර්ක්අවුට් මම හරියටම සති 3ක් කරා. මට පළවෙනි දවසේ සහ දෙවෙනි දවසේ මට හිතා ගන්න බෑ මට මේ නෝමල් අපි ස්කෝට් ගහනවා ඊට පස්සේ බඩ වහින්න එක්සර්සයිස් කරනවා ඒ ටික මට කරගන්න බෑ මම අච්චර ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කරලා හිටපු ළමයෙක් වුණාට මට පොඩි එක්සර්සයිස් ටිකක්වත් කරගන්න බෑ මට හැබැයි මම දාඩිය දාගෙන කරා නිකන් කකුල් දෙකට ස්කෝට් සාමාන්‍යයෙන් ඒක එන්න වැඩි වෙනවා දැන් ඔයාට සජෙස්ට් වෙනවා නම් ස්කෝට් පළවෙනි සතියේ ස්කෝට් 10ක් ගහන්න කියලා ආයෙත් සති දෙකක් තුනක් ගියාම ස්කෝට් 10 20 වෙනවා ඒ විදිහට පොඩ වෙඩි වෙනවා කොහොමයි පළවෙනි සතියේ මම කරගත්තා මම සිරීපාදේ ගිහිල්ලා ආව මිනිස්සෙක් වගේ කකුල් දෙක රිදෙනවා එච්චරට මගේ මුළු ඇඟම රිදෙනවා ඒ වුණාට මම දන්නවා මේ ඇප් එකට පුරුදු වුණොත් ඒ වර්ක්අවුට් එකට පුරුදු වුණොත් ඒක නොකර හිටියාම නිකන් බැහැ වගේ එකක් ඒ ඇප් එකෙන්ම දෙනවා ඔයාලට රෙස්ට් ඩේ එකක් හැමදාම කරන්න හොඳ නැහැනේ ඉතින් එතනින්ම ඔයාලට දෙනවා රෙස්ට් ඩේ එකක් සමහර කලන්න මම රෙස්ට් ඩේ එකෙත් වර්ක්අවුට් කරපු දවස් තියෙනවා මම එච්චරට ඒකට ආසයි මට ඒක මම කොහොම හරි අමාරුවෙන් වර්ක්අවුට් එක ඇදගෙන ගියාට පස්සේ මට තේරුණා චුට්ටක් ෂේප් වීගෙන එනවා කියලා අනේ ඇස්වහක් නම් වටින්න එපා හාපෝ ඇස්වහනේ චුට්ටක් ෂේප් වීගෙන එනවා කියලා ඒක මට කන්ෆර්ම් වුණේ මගේ යාළුවෙක් විහිළුවට රැන්ඩම් මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක අරන් තිබ්බා පාරේදී එතන මට තේරුණා ෂේප් එක හරිද මාර සතුටුයි මහන්සියේ ප්‍රතිඵලයක් නේද කොට ඉතින් සතුටුයි මාර හැපි මට තේරුණා හරි මොකක් මේකේ රිසල්ට් එකක් තියෙනවා කියලා මට දැන් මේ වෙනකොට වතුර බොන එක චුට්ටක් මිස් වෙලා තියෙනවා කිසි දෙයක් ප්‍රොමෝෂන් නම් නෙවෙයි දෙන්නේ හම්මෝ කියවලා මහන්සි ඊට පස්සේ ඉතින් මට කියන්න තියෙන්නේ හැමදේම මගේ බොඩි එකට රියැක්ට් කරන විදිහ නෙවෙයි ඔයාලට රියැක්ට් කරන්නේ ඒ හින්දා ඔයාලා මේ දේවල් ෆලෝ අප් කරනකොට ගොඩාක් පරිස්සමින් ඔයාලා ඉස්සෙල්ලාම
ඔයාලා අවබෝධ කරගන්න ඕන ඔයාලට ගැලපෙන්නේ මොකක්ද? ඔයාලට හරියන්නේ මොකක්ද? නැචරල් දෙයක් නෙවෙයි නම් මේ වගේ බෙහෙත් ආර්ට් කියන්නේ බෙහෙත් ඒ වෙස්ටර්න් වගේ මොනවා හරි දෙයක් නම් ගන්න කලින් හරි try කරන්න කලින් හරි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. ගොඩාක් හොයලා බලන්න. සහ මම මේ ෂෙයා කරගත්තේ මගේ එක්ස්පීරියන්ස් විතරයි. වතුර බොන්න. වතුර කියන දේ මම දන්නේ බොඩි එකට මාරම විදියට බලපානවා. ඔයාලගේ උදේ දවල් රෑ වේල් තුන හොඳට කන්න. කෑවට විතරක් මදි. ඔයාලා ගෙදර ඉන්න කෙනෙක් නම් ඔෆිස් යන කෙනෙක් නම් කනවත් එක්කම වර්කවුට් කරගෙන යනවා. ඔයාලා දැන් කෙට්ටු කෙනෙක් නම් දැන්ම වර්කවුට් කරන ගමන් මහත් වෙන්න දේවල් කරන්න. එතකොට මම හිතන්නේ මට අමාරු මුලදී වර්කවුට් කරනකොට මට තිබ්බ ටයර්ඩ් එක තරම් ටයර්ඩ් එකක් ඔයාලට එයි කියලා මම හිතන්නේ නැහැ. මම ඔයාලට තව දෙයක් ඔයාලා මේක try කරලා බලන්න. මේක දන්න අයත් ඇති. මම මේක try කරන්න පොඩ්ඩක් අදිමදි උනේ. මට තියෙන්නේ oily skin එකක්. එතකොට pimples එන්න බලනවා වැඩි. ගිතෙල් තියෙන්නේ. ගිතෙල් වලට හොඳට රටින්දි සෝදලා කරලා ගත්ත රටින්දි ගිතෙල් බෝතලයට මොනවාද දාන්න. දාලා සීල් කරලා ෆ්‍රිජ් එකේ තියලා සතියකට විතර පස්සේ රටින්දි ගිතෙලුයි දෙකම එකට හැමදාම කන්න කියලා. මට මතක විදිහට මම try කරපු ටික ඒව තමයි ඉතින්. මම හිතන්නේ මම දන්න හැමදේම ඔයාලත් එක්ක මම දැන් ෂෙයා කරගත්තා. මේ වීඩියෝ එක හරක් වුණාට ඇත්තටම සෝරි ගොඩාක් සෝරි මේක ගොඩාක් අයිල්ලලා තිබ්බ වීඩියෝ එකක්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මම අනිවාර්යෙන්ම රිප්ලයි කරනවා. හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරනවා. ඒවා ෆේක් accounts වේවා රියල් accounts වේවා ඒ හරි ලස්සනයි ඒ කමෙන්ට්ස් මට හැමෝම මිනිස්සුනේ. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා බලාගෙන හිටපු වීඩියෝ එක මම දැන් ගෙනාවා. ඉතින් මේක හැමෝටම දකින්න ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරලා නැත්නම් subscribe කරන්න. මම ගිහින් එන්නම්. bye